ඔය තුරුලේ සුවවින්දා මෙමා අපි දැතින් අල්ලන්දන් වෙලා මැව්හීනේ අදමා තනි වෙලා දැස කඳුලින් පිරී ගියාම මගේ හිත පාරනා මේ වේදනාව කතින් දුර ඈත ඈත ඈ Bila bye. Mana? හයි ඉතින් කොහොමද ඔයාලට අපිට නම් මේ දවස් ටිකේම උදේ ඉඳන්ම එක දිගටම වැස්ස. ඉතින් අදත් උදේ ඉඳන්ම වැහිකලුවක් තමයි තියෙන්නේ. මට හිතෙන්නේ අදත් අපිට වහී කියලා උදේ සුද්දා පායලා වගේ තිබ්බට ඉතින් පේනවානේ මේ තමයි අපේ ගෙදර ඉන්න මඩ ඌරා. ඉතින් උදෙන්ම ගිහලා මඩේ නාලා ඉන්න හැටි පේනවනේ. අද vlog එකේ නම් ඉතින් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න යන්නේ මමයි බබාලා දෙන්නත් එක්ක කරන ගෙදර යුද්ධ තමයි. මොකද අද අයියා නෑ. එයා උදෙන්ම වැඩට ගියා. මේ තමයි අපේ ගෙදර ඉන්න චූටිම චූටි බෝස්. ඉතින් මෙයා අපි 5 දෙනාගෙන්ම අන්තිමේටම නැගිටින්නේ මෙන්න මෙයා තමයි. ඉතින් නැගිටලා ගොඩ වෙලාවක් යනකම් ඔන්න ඔහොම ඔහේ බලාගෙන කල්පනා කර කර ඉන්න එක තමයි මෙයාගේ වැඩේ. ඉතින් මේ තමයි අපේ ගෙදර ඉන්න දඟම දඟයා. මෙයා ගැන නම් කියන්න මට වචන නෑ ඉතින්. ඉතින් ඔන්න අක්කයි මල්ලි දෙන්න දැන් තමයි නැගිට්ටේ. ඉතින් ඒ දෙන්න නැගින්නකම් මාත් ඒ දෙන්න ළඟින්ම හිටියා. මොකද අපේ රෝස් බබා ගැන දැන් ඇහැ ගහගෙනම ඉන්නෝනේ. ඒ තරමටම දඟයා. ඉතින් හැමදාම වගේ මම උදේ නැගිටපු ගමන්ම කරන්නේ මුලින්ම අපේ රෝස් බබාගේ කොණ්ඩ දෙක මේ විදිහට බඳින එක. මොකද එයාගේ දැන් කොණ්ඩේ ගොඩක් දිග හින්දා ඇස් දෙකටයි මූණටයි වැටුනාම එයාට කියන්න තේරෙන්නෙත් නැහැ. ඉතින් එයාට ඒක කරදරයිනේ. ඉතින් මම උදේ නැගිටපු ගමන් අංක 1ටම කරන්නේ අපේ රෝස් බබාට මෙන්න මේ විදිහට අන් දෙකක් බඳින එක. ඊට පස්සේ මේ දෙන්න නැගිට්ටට පස්සේ චූට්ට වෙලාවක් යනකම් මම මෙයාලා කාමරයෙන් එළියට එක්කගෙන යන්නේ. මොකද මේ දවස්වල මාර රස්නේ. ඒ නිසා ටිකක් රෝස් බබා කාමරයෙන් එළියට යන්න කැමති නෑ. ඉතින් ඒ නිසා එයාට ටික වෙලාවක් යද්දි එයා වඩා ගන්න කියලා කියනවා කාමරයෙන් එළියට එක්කයි යන්න. ඉතින් ඒ වෙනකන් ඉතින් මම චුට්ටක් මෙහෙම්මම ඒ දෙන්නත් එක්ක මෙතනට වෙලා ඉන්නවා. ඔන්න ඉතින් රෝස් බබාගේ මූඩ් එක හරි ගියාට පස්සේ එයා බිමට බැලලා සෙල්ලම් කරන්න ගත්තා. ඉතින් ඊට පස්සේ මම ඉතින් ඉක්මනට මේ ටික අස් කරගන්න ඕනේ. දැන් මම මේ කරන්නේ බබාලා දෙන්නට ඊරෑ කිරි දුන්නට පස්සේ කිරි බෝතල් ටික ඉක්මනට පල්ලෙහාට ගිහින් හොද ගන්න ඕන නිසා ඒ ටික අස් කරලා චූටි බබා නිදාගත්ත තැනයි අපි තුන්දෙනා නිදාගත්ත ඇඳයි අස් කරලා
පල්ලෙහාට යන්න කියලා. මොකද ඒ ටික මේ වෙලාවෙම කරගෙන ගියාම ඊට පස්සේ මට ආයේ දවල්ට බබාලා දෙන්න නිදි කරවන්න උඩට එද්දී මට ඒක ලේසි. බබාලා දෙන්නත් එක්ක ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා ඒ දෙනා චුට්ටක් සෙල්ලම් කරන්න දාලා ඔක්කොටම කලින් ඊට පස්සේ මම කරන්නේ මගේ බඩ පුරව ගන්න හදන එක. මොකද අද දවසම මේ දෙන්නත් එක්ක යුද්ධ කරන්න මට ශක්තිය තියෙන්න බෑ. ඉතින් ඒ නිසා මම ඔක්කොටම කලින් තේ එකක් බීලා බඩ පිරෙන මොනාරි කන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මේ දවස්වල මම ඩයට් කරන හින්දා ඉතින් එක එක කඩ කෑම කනවා ගොඩාක් අඩුයි. ඉතින් ඒ නිසා මට තේ එකක් එක්ක උදේම බඩ පිරෙන්න කන්න මම මේ මටම කියලා ගෙදරදිම බර්ගර් එකක් හදාගන්නවා. මොකද කඩෙන් ගන්නවට වඩා මේක මට සැටිස්. මොකද එළවලු චුට්ටක් වැඩියෙන් දාලා මට කන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන්නේ. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ ලස්සන මග් කලෙක්ෂන් එකෙන් මම අද තෝරගන්නේ මේ පාර මම අලුතෙන්ම ගත්ත මගේ ඩෝනට් මග් එක. ඔන්න ඕකට තමයි ඉතින් මම ආසම. ඉතින් උදේ පාන්දර මම කැමති මග් එකක් අරගෙන මං ආස කෑම එකක් හදාගෙන චූටි වෙලාවක් ඉතින් මං දැන් මං වෙනුවෙන් වෙන් කරගන්න තමයි හදන්නේ. මොකද ගොඩ වෙලාවක් මට මං වෙනුවෙන් වෙන් කරගන්න වෙලාවක් නැති හින්දා ඔන්න ඉතින් බර්ගර් එක හදලා ඉවරුනාට පස්සේ ඒකත් එක්ක ඒකටම මැච් වෙන උණු ඉඟුරු තේ එකත් හරි. දැන් ඉතින් තියෙන්නේ මට බඩ පුරව ගන්න. අහස පොළව උලනවලු ඉරත් තඳත් මුහු වෙනවලු පටන් ගත්තු දාට ආදරේ සිනා පඳුරේ කඳුළු සුසුම් පොකුරු ආදරේ නෙතට පිරිත් පැන්නිනා සිදුර ආදරේ කඳුළු අදුලෙ සිනා පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සීන කෙවිට ආදරේ 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 ආදරේ. තේක බිබී ඉතින් නිදහසේ ගොඩාක් වෙලා මට විවේකයක් ගන්න හම්බුන්නේ නෑ. ඔන්න ඉතින් එලාම් එක වදිනවා අද දවසේ දිගින් දිගටම ඉවරයක් නැති වැඩ ටික පටන් ගන්න. නැගිටලා පැයක් දෙකක්වත් යන්න කලින් ඔන්න ඉතින් මේ චූටි බෝස් හොඳටම නිදිමත වෙලා හොඳටම අඬන්න ගත්තා. ඉතින් ඔක්කොටම කලින් ඉතින් ඊට පස්සේ මං එයාවත් අරගෙන ආපහු උඩට ආවා. එයාව නිදි කරලා හිමින් සැරේ තියලා ඊට පස්සේ මට අපේ අක්කිගේ වැඩ ටිකයි ගෙදර වැඩ ටිකයි කරගන්න පුළුවන්නේ. මොකද මේ නිදාගත්තම ආයේ චූටි බබා නැගිටින්නේ පැය 1:00කින් 2කින් වගේ. ඉතින් ඒ නිසා අපේ අක්කිගේ වැඩ ටික මං ඉක්මනටම කරගන්න කියලා තමයි හදන්නේ. චූටි මල්ලි පැටියා මෙන්න මෙහෙම නිදාගෙන ඉන්න අතරේ ඔන්න ඉතින් මම කලින් කිව්වා වගේ අර ඉවරයක් නැතුව මම එක දිගටම වැඩ කරනවා කිව්වේ ඔන්න ඔය හින්දා තමයි. පේනවනේ අස් කරලා තිබ්බ කබඩ් එකට කරලා තියෙන දේ මල්ලිගේ ඇඳුම් ටික ඔක්කොම අරගෙන එළියට දාලා
ඒ උඩ නිදාගෙන ඉන්නවා. ඉතින් අපේ රෝස් බබා නිතරම කරන දෙයක් තමයි මේ. ඉතින් මම දවසට 10 පාරකටත් වැඩිය මේ කබඩ් එක අස් කරනවා. සාමාන්‍යයෙන් මල්ලි බබා නිදි කරාට පස්සේ මම ඊට පස්සේ ඉක්මනටම කරන දේ තමයි අපේ අක්කි බබාව නාවලා ගන්න එක. මොකද එයාලව දවල් වෙලාවේ නාවලා ගත්තාම මට ලේසි. නැත්තම් මම එක්කෝ අයියා එනකන් ඉන්න එපැයි. ඉතින් එයාටත් කරදර කරන්න බැරි හින්දා මම කරන්න පුළුවන් හැම වෙලාවෙම මල්ලි නිදි කරාට පස්සේ අක්කි බබාව නාව ගන්නවා. අක්කි බබාට මෙන් බේසමකට වතුර පුරවලා ටිකක් වෙලා දාලා ඉන්න දුන්නම එයා තනියම ටික වෙලාවක් සෙල්ලම් කර කර ඉන්නවා. ඒ අතර ඉතින් මම ගිහිල්ලා මට කරගන්න බැරි වෙච්ච ඉතුරු වැඩ ටික පුළුවන් විදියට ඉතින් කරගන්නවා. බෝබෝ නෑව කියන්න අප බෝබෝ නාවා. අම්මට ගෙදර අස් කරන්න ගොඩාක් උදව් කළා. මල්ලිගේ සෙදි කබඩ් එක මෑදලා බීමට දැම්මා. කුස්සියේ සුදු ලුණු සුද්ද කරලා දුන්නා අම්මට. ලුණු වල පුතු ගලවලා දුන්නා අම්මට. අය මොනවද පුතේ අම්මට උදව් කළේ? මල්ලිගේ රෙදි ආපිලි වලයි කියලා කබඩ් එකෙන් ඔක්කොටම එළියට දැම්මා. නේ? නේද? නේද පුතා? මල්ලි බබා උඩ තනියම නිදාගෙන ඉන්නේ. ඉතින් මම සැරින් සැරේ මේ විදියට ඇවිල්ලා බලනවා ඇහැරිලාද දැන් මොකද කරන්න කියලා. මොකද තාම චූටිනේ මේ විදියට කොට්ට බදාගෙන කොට්ට අස්සට ගිහින් තමයි නිදාගන්නේ. ඉතින් ඒ නිසා චුට්ටක් එයාලා ගැන අවධානය දෙන්න ඕන වැඩියෙන්ම. ඉතින් මම සැරින් සැරේ මේ විදියට ඉක්මනට ඇවිල්ලා බලනවා මොකද කරන්න කියලා. ඇත්තටම කිව්වොත් ඉතින් මට හැමදේම වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මෙහෙම හරි වීඩියෝ කරනවා කියන්නේ මේක මාර කට්ටක්. මොකද දැන් චූටි බබා නිදි අතරේ මේ වෙලාවේ තමයි මට තියෙන්නේ අක්කිට කැම ටික කවා ගන්න. ඉතින් අක්කිට කැම ටික කවලා තව ටික වෙලාවකින් එයාට නිදිමත හැදෙනකොට එයාව නිදි කරන්නත් ඕනේ. ඒ නිසා ඉතින් මම පටගාලා මල්ලි වතුරට ගිහින් බලලා ඊට පස්සේ මේ ඇවිල්ලා මල්ලි ඇහැරෙන්න කලින් අපේ අක්කි බබාට කැම ටික දෙනවා. මෙයාට කැම ටික දීලා ළඟටම වෙලා ඉන්න ඕනේ. නැත්තම් කැම ටිකට මොකද්ද කරේ මොකද්ද උනේ කියලා මටවත් හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා එයා කැම කාලා ඉවර වෙනකම්ම මං ඉතින් මෙන්න මේම ළඟට වෙලාම ඉන්නවා යාගේ. ඔන්න ඉතින් පැය එකහමාරකට විතර පස්සේ අපේ චන්ඩි මල්ලි බබා නැගිට්ටා. ඉතින් එයා නැගිටිනකොට නම් මම ගොඩාක් දේවල් කරලා ඉවරයි. රෝස් බබාගේ වැඩ ටිකත් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඉතින් මාත් හිමින් සැරේ වොෂ් එකක් එහෙම දාගෙන ඉවර කරගත්තා. මොකටද? අට කන්නේ? ඈ? අක්කු මේ දවස්වල ජපානයේ මාරම විදියට රස්නේ. ඉතින් ඒ නිසා අපි වගේම චූටි බබාලටත් නිතරම වතුර බොන්න දෙන්න කියලා තියෙනවා. ඉතින් නිතරම වතුර බොන්න දෙන්නත් අමාරු හින්දා මම හිතුවා අද අපේ රෝස් බබාට පැණිකොමඩු ජූස් එකක් හදලා දෙන්න ඕනි කියලා.
පැණි කොමඩු කෑලි කපලා දෙනවට වඩා නම් මට ලේසි මේ විදිහට එයාට පැණි කොමඩු බොන්න දෙන එක. මොකද අපේ රෝස් බබා නිතරම කරන්නේ ගෙදර එහා කොනේ ඉඳන් මෙහා කොනට දුවන එකනේ. ඉතින් ගොඩාක් වෙලාවට කන්න මොන හරි අතර දුන්නම එයා කරන්නේ ඒකත් අරගෙන කන ගමන් ගෙදරත් එහා පැති නම් මෙහා පැත්තට දුවන එක. ඉතින් ඒ අතරේ මේ වගේ දෙයක් හිර වෙන්න මේ පුළුවන්නේ. ඉතින් ඒ නිසා මට ලේසි මේ විදියට එයාට පැණි කොමඩු ටික බ්ලෙන්ඩර් කරලා ජූස් එකක් විදියට දෙන එක. එතකොට ඉතින් එයාට පැණි කොමඩු කනවට වඩා මේ විදියට දෙද්දිත් බොන්න ආසයිනේ. එතකොට මං හිතනවා එයා ඒක ආසාවෙන් බොයි කියලා. නැත්තම් අපේ රෝස් බබාට දවස් 2-3ක් විතර පැණි කොමඩු මෙහෙම දුන්නොත් ආයේ එතනින් එයා පැණි කොමඩු දිහා හැරිලවත් බලන්නේ නැහැ. ඒ නිසා බලමු අද අපි මේ විදියට try කරලා මෙයා මේකට කැමති වෙයිද කොහොමද කියලා. ලොකු නෝනත. හෝ එහෙම නෙමෙයි බොන්න මෙහෙම. කෙලින් වෙලා බොන්න. ඕකේ. එහෙම බොන්න නෑ පුතේ. එහෙම එන්නේ නෑනේ. මෙහෙම බොන්න. ඕම බොන්න. හේතු වෙලා බොන්න බෑ. ඉන්නේ නම් කිරි බෝතලයකට දාලා දෙන්න. ඔහොම එන්නේ නෑ. මෙහෙම බොන්න. මෙහෙම. Banana Kamali? Banana Kamali? What? Banana. Banana Kamali? Kamali? Etiga? Ati nawa? Nawati? Nawati? Hapati kangilah ino. Apa hapun tad nalilai? Hapan dikino. Hapan dikino nala. Bonali no hapan ta apa gedil main apa gadili no hapan ta. Apa gedila hapan ta bonala. Hapan ta bonala. Ko hapan ta? Ko? Hapan tu? Hapan tu? Ko? Ni apa pun terbunala, abang terbunala, ke? Kshing, chicken, no, apa gada tujuh panta. ඊට පස්සේ ඉතින් ඔන්න මල්ලි බබාවත් වොෂ් දාලා ආවට පස්සේ අක්කි බබාටයි මල්ලි බබාටයි දෙන්නටම නිදිමත ඇදිලා ඒ වෙලාවට තමයි අපේ ගෙදර එක යුද්ධයයි. මොකද මම දෙන්නාම නිදි කරවන්න ඕනේ. චූටි බබාලට ඉතින් නිදිමත හැදුනම ඔයාලා දන්නානේ කොහොමද එයාලා හැසිරෙන්නේ කියලා. ඉතින් අපේ ළමයි දෙන්නටත් නිදිමත හැදුනම කෑ ගහලා අඬනවා. ඉතින් මං ඒ වෙලාවට එක්ක කරන්නේ රෝස් බබාව කකුල් දෙකේ තියලා නලවන ගමන් මල්ලි බබාව අත් දෙකට අරගෙන එහෙමම නලවනවා. මම ගොඩාක් වෙලාවට කරන්නේ එහෙම තමයි. මොකද දෙන්නම අඬන එක නවත්ත ගන්න ඕනි හින්දා.
ඉතින් ඒක නම් මාරම කට්ටක් තමයි. ඉතින් අදත් ඔන්න ඔය විදිහට තමයි මම දෙන්නව නිදි කරලා ඉවර වෙලා එයාලා ඇඳෙන් ගිහින් තිබ්බේ. කොහොම හරි ඉතින් දවල්ට මේ දෙන්න මෙහෙම නිදා ගන්නවා කියන්නේ කොහොමත් ආයේ මෙයාලා ඇහැරෙන්නේ පැය එකහමාරකින් පැය දෙකකින් විතර තමයි. ඉතින් ඒ අතරේ මම මේ කරන්න හදන්නේ අපේ රෝස් බබා මට උදව්වට කරලා දුන්න වැඩේ මම ඉවර කරලා දාන එක. පේනවනේ කබඩ් එකේ තිබ්බ රෙදි ටික ඔක්කොම එළියට ඇදලා දාලා මම මේ රෙදි ටික වෙන් කර කරන්න මොකද්ද කියලා දන්නවද? මම හිතුවේ නෑ අපේ මල්ලි බබා මෙච්චර ඉක්මනට ලොකු වෙයි කියලා. සමහර රෙදි එයාගේ අන්දලාවත් නැහැ අයින් කරන්න වෙලා. ඒ තරම් අපේ බෝල ගෙඩි ඉක්මනට ලොකු වෙලා. ඉතින් මම මේ ඒකයි එයාට අඳින්න බැරි ඇඳුම් ටිකයි අඳින්න පුළුවන් ඇඳුම් ටිකයි වෙන වෙනම බල වෙන් කරන්නේ. ඉතින් හැමදාම මම ඔක්ක වෙන් කරාට අපේ රෝස් බබා ඉතින් මේකේ තියෙන ඔක්කොම එළියට ඇද්දට පස්සේ ඔක්කොම කලවම් වෙනවා. හැබැයි ඉතින් මමත් ඒක අතාරින්නේ නැහැ. ආපහු ඉතින් තිබ්බ විදියට මස් කරනවා. හැබැයි ඉතින් මේක හැමදාම කරන්න බැරි හින්දා එක්කෝ අද හෙටම අයියට කියලා ලොක් එකක්වත් දාගන්න වෙනවා ගෙනල්ලා. නැත්තම් ඉතින් මට එකම දේ කරන ඉවරයක් නෑනේ. තනියම මායි අයියයි දෙන්නා ගෙදර ඉන්න කාලේ ඉතින් මං ඉතින් පුළුවන් තරම්ම කරේ ගෙදර එක එක දේවල් වලින් සරසලා මාරම ලස්සනට තියාගන්න. ඉතින් ඒ කාලේ ඒ විදියට තිබ්බ ගෙවල් පේනවනේ දැන් තියෙන විදිය. පොඩ්ඩෝ දෙන්නෙක් එක්ක කාලේ වෙනස් වෙච්ච විදිය. මේක ඉතින් මේ අස්කරාට අර දෙන්න ආපහු ඉතින් නැගිටපු ගමන් මේ ඔක්කොම ආපහු ඉවරයි. නමුත් ඉතින් මගේ ඔළුව නිදහස් නෑ මේ දේවල් මෙහෙම තියෙද්දි හවසට රෑට නිදා ගන්න ගියපුවාම. ඒ නිසා මම රෑට හරි අයියත් එක්ක එකතු වෙලා පුළුවන් තරම් ඉක්මනට මේ ටික අස් කරලා දාලා තමයි නිදා ගන්න යන්නේ. එතකොට උදේ නැගිටලා පල්ලෙහාට එනකොට ඔළුවට මාර නිදහසක් තමයි දැනෙන්නේ. ඉතින් බබාලා දෙන්නම හොඳටම නිදි. මං කලින් කිව්වා වගේ එළිය නම් මේ වෙනකොට හොඳටම වහිනවා. ඉතින් මට නම් දැන් ඕන වෙලා තියෙන්නේ ඉක්මනට මේ ටික අස් කරලා දාලා පොඩ්ඩක් බැල්කනි එකට ගිහිල්ලා තේ එකක් එහෙම බොන්න. මොකද මට මේ වෙද්දි නම් මාර විදියට මහන්සි. අපේ මේ චූටියෝ දෙන්න එන්න කලින් නම් මම මාරම නිදහසේ තමයි හිටියේ. මොකද දවල් වෙලා නැගිටින්නේ හිතුනොත් ඔය මොනා හරි හදාගෙන කාලා හිතුන ගමන් කොයි හරි ගිහිල්ලා නිදහසේ ඉඳලා එනවා. ඉතින් ඒ ඉස්සර හිතුන ගමන් කරන දේවල් දැන් නම් කරන්න අමාරුයි. මොකද බබාලා දෙන්නත් එක්ක සමහර වෙලාවට නම් මට කොන්දේ අමාරුවත් අල්ලනවා. හැබැයි ඉතින් කොච්චර අමාරු වුණත් මං ඒ දේවල් ඉවසගෙන හරි ආදරෙන් කරනවා. මොකද අපේ චූටියෝ දෙන්නා මාර ඉක්මනටනේ යාලා ලොකු වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ දේවල් යාලත් එක්ක කරන්න තියෙන්නේ චූටිම චූටි කාලයක් වගේ. අනික රෝස් බබාගෙන් නම් දැන් ටික ටික චුට්ටක් කරදරය අඩුයි. මොකද තනියෙන් කෑම එහෙම කන හින්දා. ඒ නිසා ඉතින් මට වෙලාවකට දුකක් හිතෙනවා. ඒ නිසා ඉතින් මේ දේවල් කොච්චර අමාරු වුණත් මං මේ දේවල් හරි සතුටින් කරනවා.
මොකද කවදා හරි දවසක මේ දේවල් මට ලස්සනට මතක හිටියේනේ. ඔන්න ඉතින් දැන් නම් අපේ අයියත් වැඩ ඉවර වෙලා ආවා කලින්ම. මොකද අද මම ගෙදර ඉව්වේ නැහැ අපිට හවසට කෑම ගන්න. මොකද අද අපිට අපි අඳුරන අක්කා කෙනෙක්ගේ ගෙදරින් තමයි අපිට රෑ කෑම තියෙන්නේ. පේනවනේ මෙයා තෙමි තෙමි එනවා. මටත් යන්න විදියක් නැහැ. මොකද රෝස් බබා නැගිටින්න ඕන්න මෙන්න වගේ. ඒ නිසා දාලා ගියොත් එම අපේ රෝස් බබා දෙවනක් එන්න අඬනවනේ ළඟපාත නැහැ කියලා. ඉතින් එයා තෙමි තෙමි තමයි ගෙට ආවේ. පේනවනේ හොඳට නිදාගෙන හිටපු ළමයා අයියා ආවා විතරයි සද්දේ ඇහිලා ඇහැරිලා අඬනවා මේ. ඉතින් අපේ අයියා කොච්චර කරත් වැඩ ලාපු ගමන් මේ දෙන ළඟට එන්නේ වොෂ් දාන්න නැතුව. රෝස් බබාට ඉතින් අයියා ළඟට යන්න ඕන වෙලාව තමයි ඉතින් මේ හොඳට මඩන්නේ. මේ ඔන්න ඔළුව මේ අපේ නේද ඔන්න. තොන්තා දැන් නම් ඉතින් හොඳටම හවස් වෙලා තියෙන්නේ. දැන් ඉතින් අර මම කලින් කිව්ව ගමන යන්න තමයි තියෙන්නේ. හැබැයි තාම ඉතින් එළියට යන්න විදියක් නැහැ. මොකද හොඳටම වහිනවා. ඉතින් වැස්ස චුට්ටක් අඩු වෙනකම් ඉඳලා හිමින්සර එළියට යන්න කියලා තමයි. නැත්තම් ඉතින් මේ චූටියෝ දෙන්න එක්ක එළියට යන්න අමාරුයිනේ. රැහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක්සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දැතේ වෙලිලා මේ වගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී. අජී තොන්තේ මයිස්තරාට ගන්න වෙන්නේ. මල්ලි තියන්න. අම්මක හාපන්ඩා කෝඩේ නන්න හාපුන්චි. hello pastry. Thank you. පිටිපස්සෙන් දාන්නද? හා. වැස්ස ටිකක් පායනකන් ඉඳලා ඉතින් අපි 4 දෙනා යන්න පිටත් වුණා අර කලින් කිව්ව ගමන. ඉතින් ගෙදර ඉඳන් පැයක විතර දුරක් යන්න තියෙන හින්දා මට ඒ වෙනකන් නම් බඩගින්න ඉවස ගන්න බැරි හින්දා මගෙන් අපේ ගෙවල් ළඟ තිබ්බ ලංකාවේ කඩෙන් අපේ අයියා මට පේස්ට්‍රි එකක් ගෙනත් දුන්නා පොඩි පඩිගින්න නිවා ගන්න කියලා. ඉතින් අපි 4 දෙනා දැන් යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ඉතින් පුළුවන් තරම් ඉක්මනට ආපහු අලුත් බ්ලොග් එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. කරුගනින්දී නුඹව පෙන්වූ හීනයේ කිලීලා සපට ඉන්දී පැතුම් සේරම කළුවරේ බින්දා මල් බිසෝවීමේ මට දුන්නු සතුට යලිගත්තා නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මෙරුණා යායට පායනා පෝදා සඳ තිත බේ
පාරනා මේ මාදුක සැපසේ